මොකද දෙන්න බුම්මගෙන වැඩ කරන්නේ මම අර උගන්නපු වාක්‍ය ටික කෑ ගහලා කියා වැඩ කරනවා හොඳයි රණ්ඩුවේ නේද වැරදි ඒක නිසා අපිට මකුළුද කඩනවා අපිට එහෙම වෙන්නේ අපි ආය රණ්ඩු වෙන්නේ රණ්ඩු කරන එක වැරදි ඒකින්ද අපි මකුළුද කඩනවා අපි ආය මේ වෙන්නේ ඕක නවත්තන්න නැතුව කියාගෙන යනවා මහල්ලකුවට මහමෙරක් බෙදා ගන්න තියනවා වගේනේ රණ්ඩු කරේ කියනවා රණ්ඩු වෙන එක වැරදි ඒක නිසා අපි දැන් මකුළුද කඩනවා අපි ආය රණ්ඩු වෙන්නේ අපි ආය මෙහෙම වෙන්නේ රණ්ඩු කරන එක වැරදි අපි මකුළුද කඩනවා මොකද ඔయిత වෙඩිය දැඩි දඬුවමක් ඕනද නැත්තම් කියාගෙන යනවද රණ්ඩු කරන එක වැරදි ඒකින්ද අපි දැන් මකුළුද කඩනවා අපි ආය මෙහෙම වෙන්නේ අපි ආය රණ්ඩු වෙන්නේ රණ්ඩු කරන එක වැරදි අපි මකුළුද කඩනවා ඔය ළමයා මොකද සර් කිව්වේ මාසෙ අන්තිමට පන්ති වාර්තා පොත ගේන්න කියලා ඒකයි සර් බොහොඳයි සුමන මිස් 11 පන්තියට ගිය මාසේ පීරියඩ් 6ක්ම වැඩ කරලා නැහැ. සර් 6ක් නම් වෙන්න බෑ. පන්ති වාර්තා පොත නැති වෙලාවට අත්සන් කරලා නැතුව ඇති. මොකද්ද පන්ති වාර්තා පොත නැති වෙලයි කියන එකේ තේරුම? නෑ සර්. නායිකාව වාර්තා පොත පන්තියට නොගෙන ආපු වෙලාවට එහෙනම් ඉතින් මේ පියල් මහත්තයා අත්සන් කරලා තියෙන්නේ. ඔබතුමියට විතරක් මොකද මෙහෙම අස්සම් කරන්න බැරි වෙලා තියෙන්නේ? කමක් නැහැ. විභාගේ ළඟයි. පාඩම් ටික ඔක්කොම
හොඳින් අවසන් කරන්න හිතර ගන්න ඕනේ. නැත්තම් ළමයි ටික අමාරුයි. හොඳද? කියනවා ආයෙත් කියනවා. රණ්ඩු කරන එක වැරදි. ඒක නිසා අපි දැන් මකුණු දැන් කඩනවා. අපි ආයෙ රණ්ඩු වෙන්නේ නැහැ. අපි ආයෙ මෙහෙම වෙන්නේ නැහැ. රණ්ඩු කරන එක වැරදි. ඒක නිසා අපි දැන් මකුණු දැන් කඩනවා. අපි ආයෙ මෙහෙම වෙන්නේ නැහැ. අපි ආයෙ රණ්ඩු වෙන්නේ නැහැ. රණ්ඩු කරන එක වැරදි. ඒක නිසා අපි දැන් මකුණු දැන් කඩනවා. සිසිලියෝ මොකෝ බං ඔබට අද වෙලා තියෙන්නේ කිසිම කතා බහක් නැතුව ඔබ කැමැත්තෙන් නෙමෙයි දදාවේ එහෙම එකක් නෑ මැනිකේ මං කොච්චර කැමැත්තෙන්ද මැනිකේ ගෙදර එන්න වැඩ කරන්න එහෙනම් ඉතින් මට කියා මොකද වෙලා තියෙන්නේ කියලා ගෙදර මොකක් හරි කරදරයක්ද එහෙම මොකුත් නෑ මැනිකේ. දාලිද්‍යං වේ පුල්ලංගතේ අදින්නාදානං අගමාසී දිලඳුකම කරන කොටගෙන හොරකම ඇති වෙයි. අදින්නාදානං වේපුල්ලංගතේ මුසාවාදෝ අගමාසී හොරකම කරන කොටගෙන බොරුව ඇති වෙයි. පුතා මෙන් ඇයි පුතේ අක්කා හම්බෙන්න සර්. සපුමලි මල්ලිය බල එතකොට ඒ මල්ලි අක්කේ අම්මාවේ නැද්ද? නෑ මල්ලි තාම ආවේ නෑ. ඒ වට බඩගිනිද? සයිසිරුමා මට කියන්න අමතකුණා සර්. ටිකරගේ අම්මා කෑම එකක් දුන්නා ටිකරට දෙන්න කියලා. අයියෝ කොච්චර වෙලා තියන් හිටියේ? ඉක්මනට දෙන්න. ඒ දරුවට බඩගිනිය තියෙන පුතේ. තුන අපි සඳහන් කළා විදිහට යහපත් සමාජයක් ගොඩනගන්න නම් තියෙන්න ඕනේ මොනවද මොන ගුණාංගද තියෙනවනේ යහපත් ගුණාංග තියෙනවා මොනවද යහපත් ගුණාංග කියලා කියන්නේ යහපත් ගුණාංග කියලා කියන්නේ පංචශීලී පිහිටීම සිසිලියෝ ඇයි ඔබ මට බොරු කරන්නේ? මල්ලිපා ඔය උඹ අඬනවනේ. කමන්නේ සිසිලියෝ. උඹ මීට පස්සේ මෙහෙ ඉන්න ඕනේ. අනේ අපේ හැමිනේ. මගේ අතින් වැරද්දක් වුණා නම් සමාවෙන්න. උඹ නෙවෙයි සිසිලියෝ වැරද්ද කළා තියෙන්නේ මම. ගමේ කිසි එකියක් විශ්වාස නොකරපු මම උඹ විශ්වාස කළා. ඒත් උඹ මාව විශ්වාස කරන්නේ නැහනේ. අනේ එහෙම දෙයක් නෙමෙයි අපේ ආමිනේ. මං කොහමද ආමිනිට මේක කියන්නේ? උඹට එහෙනම් මට දැන් කියන්න බැරි දේවලුත් තියෙනවනේ.
මං අපේ හාමිනේට කොහොම කියන්නේ? යගේ දරු දෙන්න උදේදලා බඩගින්නේ. සිසිලියෝ උඹ ඇයි මට ඔය වගේ කලින් නොකිව්වේ? විජාට ඵලයන් කුස්සියේ කැම තියනවා කියලා කැම දෙකක් උතන් ගිහලා උන් දෙන්නට දීලා වරින්. ඵලයන් ඔන්න ඕක තමයි මං හාමිනේට කිව්වේ නැත්තේ. අන්තික මං උයන්න හදනකොටම තමයි ග්‍රාමසේක මහත්තයා ආවේ. සිසිලියෝ මෙතන තැග් ගහගෙන ඉන්නේ නැතුව විජහට ඵලයන්. අනේ අපේ හාමිනේ. මං කොමේ හාමින්ලාගේ කැම ටික අරන් යන්නේ. සිසිලියෝ මේ හාමිනේට ලෙන්ගතුකමක් තියෙනවා නම් මං කියන දේ අහන්න. විජහට ඵලයන්. උඹ කොහෙ යන්නද? නෑ පියුනි උඹ ගිහින් කාපන්. මම පුස්තකාලෙන් ඉන්නම්. පිස්සු නැතුව මෙන්න මේ වරෙන් මට බඩගිනි නැහැ. මට තනියම කන්න බෑ. උඹ ගිහින් කාපන්කෝ. වරෙන් බම් පිස්සු නැතුව කන්න. මට තනියම කන්න බෑ. මේක ගිහින් කාපන් මයි පුතේ. අයියා ඉරි තාම කෑවේ නෑ නේද? ඉතින් හොඳ යාළුවෙක් තමන්ගේ යාළුවෙක් දෙන දෙයක් අරගන්නවනේ. ඔයාට කොහෙන්ද කෑම? අම්මා කෙනෙක් දුන්නේ. අනේ අම්මෝ අතපය කැක්කුම් දෙනවා. මේකත් දීලා බලන්න. ඔය මොනවද ඔය? අප්පා. බොන්න බොන්න. මෙව්වා බීලා හරියන්නේ නැහැ බා. මේ අතේ අමාරුව එන්න රිදුම් දෙනවා වගේ. මම මේ කල්පනා කරේ කඩවණ්ඩිය පැත්තට ගිහිල්ලා සෙනේ වතුර ටිකක් දාගත්තම ඔක්කොම හරියනවා වගේ. අනේ අම්මා පල්ලා මොන බෙහෙත දුන්නත් වැඩක් නැහනේ. කොච්චර තයිලම නිතින් ඕන. බල ඉතින් කෑ කොස්සන් දෙයි. තුවාලේ තියෙන මිනිහටනේ අමාරුව තේරෙන්නේ. අපේ අම්මේ. ඔව් ඔව් ඔව්. මන් නොදන්නවයි. ගෙයි හරි එක සතයක් නැහැ. තවම ඉස්පිතාලෙන් බෙහෙත් ටිකක් හරි අරන් එන්න ඕන. හිටපන්කෝ. මම වලන් දෙක තුනක්වත් විකුණ ගන්න බලන්න. ඔය ටික මේ මොකද මෙහෙලා? මොකීල කතා කරපන්. මෙහෙලා. ඵලයන් යෝධියේ.
ඉස්කෝලේ මහත්තයා නෑ. ගෙට ගොඩ වුණා නේද? අනේ ඉස්කෝලේ මහත්තයෝ මේ අපේ මාංශක අසනීප තාත්තේ නිසා මට කෑම ටිකවත් ගේන්න බැරුණා. නෑ ඒ ගැන කරදර හිරියර වෙන්න ඕනි නෑ. මං ඒකට වෙනත් විදිහක් සකසගත්තා. අනේ මහත්තයෝ අපි උපන්තයකට අහපු දැකපු දෙයක් දැය මේ සිද්ධ වුණේ. මහත්තයාට කොහොමයි? මට නම් ටිකක් සනීපයි. කෝ වෙරළ උන්ද? බෙහෙත් ටිකක්වත් ගත්තේ නැද්ද තාම? වෙනවල් ගැට කොත්තමාලි ටිකක් දුන්නා. දැන් ටිකක් හොඳයි. ඉන්ටෙස්කොල් මහත්තයා මං කාටද ගාවක් කරන් යන්න. නෑ නෑ ඕනේ නෑ. මෙන්න මේකෙන් වෙරළ උන්දට බෙහෙත් ටිකක් අරන් දෙන්න. අනේ මහත්තයෝ එපා. නෑ ගන්න මට මම ගෙවන්න තියෙන මුදලින් මේක මං අඩු කරගන්නේ මේක ගන්න. පින්සිත මහත්තයා. වෙරළ උන්දට කියන්න කුළු මීමුත් එක්ක හැප්පෙන්න යන්න එපා කියලා. එහෙම හැප්පෙන්නේ නැතුව ඉන්නවනම් කිසි කරදරයක් වෙන්නේ හිකුත් නෑ. බලාපල්ලකෝ පැණිවරක ගහට හෙන වැදුනලු කියලා වැඩක් නෑ නෙවෙයි. මොකද්ද බං ඒ හරුපේ තේරුම? බං කරලා ඔබ දන්නේ නැති අර අම්මණ්ඩි සලු වැලවිලා නොවේ. මොන අම්මණ්ඩිද බං? ඇයි අපේ උඹ තාම දන්නේ නෑ නෝ? දන්නේ නැති නිසානේ බොලාට දන්නේ නැහැ කියන්නේ. අර සිසිලියා කුමාරියාවි බෙදා ගන්නට බැරුව ලොකු ඉස්කෝලේ මහත්තයයි බෙරලා උන්නේ ඊයේ රෑ ගුටි කෙල ගත්තලු කියලා වැඩක් නෑ නෝේ. නෑ නෙවෙයි බං. ඔය ඉන්න දෙන්නම අතපය වෙලාගෙන අනේ මේ කට තිබ්බ පළියට බොරු බේගල් කියන්න එපා බං. ලොකු ඉස්කෝලේ මහත්තයටයි වෙරලා උන්දටයි කුළුමීමෙක් කැල්ලා කියලා මුළු ගමම දන්නවා. ඉටි ගෙඩියක් එහෙම තමයි කියන්නේ. උඹලා අපි මේ ඇලදොල ගහකොළ එක්ක හිටපු එවුන්. උඹලා මීට කලින් අහලා තියෙනවද කුළුමීමෙක් ගැන? එකම රෑ පිරිමි දෙන්නෙකුට කුළුමීම ඇනලා කියලා වැඩක් නෑ නෝේ. ඈ බොල මාටියෝ මොකද්ද ඊයේ රෑ වෙච්ච හිටපොටි? මොන හිටපොටිද? මේ අර වෙරළටයි ඉස්කෝලේ මහත්තයටයි එන්න කුළුමීමගේ උඩපටේ නෙවේ. ඒ උඩපටේද? ඒ උඩපටේ හරියට චිත්‍රපටියක් වගේ නේ. අනේ බං කොහොම විශ්වාස කරන්නද මේ හතර වීරි කතා? මේ විශ්වාස කරන්න නොකරන එක උඹලගේ වැඩක්. ඒත් හැබැයි ඉතින් පරිස්සමින් හොඳේ. ඔය කියන කුළුමීම හරිම භයානකයි හොඳේ. මේ අන්න අරේ උක්වායටත් කුළුමීම ඇනලා. හැබැයි උඹ කොහොමද මහතුව දන්නේ? මම දෙවඩ දිගේ එනකොට ජේන්නන්ට උක්කුන් අයවත් වත්තම් කරවන්න ගියේ. අපේ මම්බා වෙච්ච තරමක්. මොකෑමේ? පළඳත් ඇද වුණා උන්. පළඳ ඇද වුණාට ඉතින් උඹ හැගේ මූණ ඇද වෙලා නෑනේ. අපෝ උඹලත් නම් ඉතින් ඇද නැතුව ඇති. ඒ වුණාට මන් දැන් ළමිස්සියක් නෙවෙයි උන්. උලක් කතා කරනවා.
උඹට කියන්ට මේ ගම් තුලානෙම නෑ උඹ වගේ ලස්සන හැඩකාරයෙක් කියන්නකෝ. අර රූප සුන්දරි අන්න එහෙම තරඟයකට ගියොත් උඹට ජය සිකුරුයි. අපේ අප්පෝ පොළොව පැලිලා ඇදගෙන යයි. තුක් විතරක් කරන අවලං වැඩ. හිලන්දාරි වයසේ උන් ගෙදර ඉඳෙද්දී මුන්ගේ තියෙන මනමාලකම් හොනේද කියන්නේ.